හරි අද වීඩියෝ එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද ඕපන් සෝස් එකෙන් Emacs එකයි GCC එකයි ඉන්ස්ටෝල් කරගන්න කියලා. මේකට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා තියෙන්න ඕනේ කම්පියුටර් එක. එතකොට ඩිවයිස් එක ඔෆ්ලයින් තියන්න එපා. ඔන්ලයින් තියාගෙන තමයි වැඩේ කරන්න ඕනේ. මොකද ෆයිල්ස් වගේක් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. හරි. මම හිතනවා ඔයගොල්ලෝ කලින් එකෙන් හරියට වැඩේ කරගත්තයි කියලා. ඒකේ සමහර අයට ඉන්ස්ටෝල් කරද්දී මෙන්න මෙතන අන්තිමට මං කිව්වා මේ boot order කියන තැන මෙතනින් ක්ලික් කරලා ගිහිල්ලා මෙතන මේ ඔප්ෂන්ස් හතරේ මේ අන්තිම තුන අන්ටික් කරලා hard disk එක විතරක් තියන්න කියලා. සමහර අයගේ මෙතන ක්ලික් කරුවෙන් පස්සේ ඒ ඔප්ෂන් එකට යන්න බෑ කියලා තිබ්බා. එතකොට ඒ වගේ කේස් එකක් තියෙනවා නම් ඔයා මෙතන simply settings වලට ගිහිල්ලා settings වල මෙතන system එකේ මෙන්න මේ system කියන section එකේ තියෙනවා ඒ ඔප්ෂන් එක ඒ විදිහටම මෙතනින් කරන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මේ මෙතනදී Emacs එකයි GCC එකයි ඉන්ස්ටෝල් කරනකොටත් ඔයා මෙතන network කියන section එකට ගිහිල්ලා මෙතන මෙතන මෙන්න මේ කෑල්ලේ මෙතන මේ attach to NAT කියලා තියෙනවා. මෙන්න මේ NAT කියන එක මේක ක්ලික් කරලා drop down කරලා මෙතන මේ bridge adapter කියන එක select කරා. ඒතර automatically ඔයාගේ network card එක මෙතන select වෙලා පෙන්නනවා. network interface card එක select කරලා මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ OK එක බලන්න. මෙතන මේ NAT කියන එක bridge adapter කියන එකට තමයි ඔයා select කරගන්න ඕනේ. දාලා ඕකේ කරලා සාමාන්‍ය විදිහට ස්ටාර්ට් කර. හරි මෙතනට ආවෙන් පස්සේ ඔයා මුලින්ම පොඩ්ඩක් චෙක් කරගන්න ඔයාට ඉන්ටර්නෙට් ඒ කියන්නේ virtual machine එකට කනෙක්ෂන් එක තියනවාද කියලා. අර අපි කලින් අතන bridge adapt NAT එක bridge adapter කරපු එක එක හරියට වැඩ කරනවද කියලා බලන්න. ඔයා නිකන් simply Firefox එකට ගිහිල්ලා නිකන් site එකට ගිහිල්ලා බලන්න ඔයාට site එක load වෙනවද කියලා. මේ විදිහට site එක load වෙනවා කියන්නේ ඔයාට connection තියෙනවා. හදිස්සියේ load වෙන්නේ නැතුව request time out වගේ මොකක් හරි error message එකක් ආවොත් කම්පියුටර් පොඩ්ඩක් රීස්ටාර්ට් කරන්න. සමහර වෙලාවට හරියනවා. ඒත් වැඩ කරන්නේ නැත්නම් මට group එකේ දාන්න issue එක බලන්න පුළුවන් එතකොට. හරි ඊට පස්සේ ඉන්ටර්නෙට් උත් තියනවා නම් ඔයා right click කරලා open terminal එකක් open කරගන්න. terminal එකක් open කරගෙන ඔයා type කරන්න sudo zipper zypper refresh. දාලා enter බලන්න. ඊට පස්සේ ඔයාලට එනවා sudo password for AMD 2024. දැන් මගේ username එක AMD 2024 කියලා දෙන නිසා ඒක මෙතන තියෙන්නේ. ඕගොල්ලන්ගේ දාපු username එක මෙතන එයි. එතකොට මෙතන ඕගොල්ලන්ගේ password එක කියලා. මෙතන type කරන්න ඕන password එක ඇවිල්ලා ඕගොල්ලෝ අර අපි user එකට දාපු password එක user එක හදනකොට password එක දෙන්නේ අන්නේ password එක. මෙතන තව එකක් තියෙනවා. දැන් අපි දැන් සාමාන්‍ය ටර්මිනල් එක ටයිප් කරද්දී මෙතන මෙහෙම letters characters පෙන්නනවානේ. දැන් මෙතන sudo කියලා ටයිප් කරද්දී sudo එහෙම විදිහට characters පෙන්නනවා. හැබැයි මෙතන දැන් password එක ටයිප් කරන හින්දා අපි ටයිප් කරන character එක පෙන්වන්නේ නැහැ. එතකොට සමහරවිට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් keyboard එක ටයිප් කරන එක වැඩ කරන්නේ නැහැ. එහෙම issue එකක් කියලා. හැබැයි නෑ ඇත්තටම ටයිප් වෙනවා. අපිට පෙන්වන්න නැති එක විතරයි වෙන්නේ. දැන් උදාහරණයක් දැන් හිතන්න ඔයාගේ password එක 1 2 3 4 නම් ඔයා 1 2 3 4 keyboard එකේ ටයිප් කරද්දී ඔයාලට පෙන්වන්නේ නැහැ මේක. හැබැයි ඇත්තටම characters type වෙනවා. ඒතර ඒ හින්දා මෙතන පෙන්වන්න නැති එක ගැන හිතන්න නැතුව නිකන් ටයිප් කරලා password එක ටයිප් කරලා enter බලන්න. දැන් මම password එක ටයිප් කරා. හැබැයි මෙතන කිසි දෙයක් පෙන්වුවේ නැහැ. ඔයා ටයිප් කරලා ඉවරනට පස්සේ enter බලන්න.
ඊට පස්සේ ප්‍රොසෙස් එක ඉස්සරහට යනවා. අර මේ එතන කැරක්ටර්ස් පෙන්නන්න ඇති එක එරර් එකක් නෙමෙයි. ඊට පස්සේ ඊළඟ ටර්මිනල් ඊට පස්සේ ටර්මිනල් එකේ ඊළඟ ටයිප් කරන තැන ඒ කියන්නේ ප්‍රොසෙස් එක ඉවරුණාට පස්සේ ඊට පස්සේ ටයිප් කරන ඕන කමාන්ඩ් එක තමයි sudo zypper zipper install emacs. මම මේ කමාන්ඩ්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න වීඩියෝ එකේ. ඒතර එතනින් බලාගෙන ටයිප් කරන්න. සමහර වෙලාවට දැන් අපි මේ පළවෙනි කමාන්ඩ් එක sudo zipper refresh කියන එක මේව කරාන් පස්සේ ටික වෙලාවක් process එකක් වගේ යනවා. ඒක depend වෙනවා. ඉතින් දැන් මගේ පොඩි වෙලාවක් ගියේ නැහැ. කනෙක්ෂන් ස්පීඩ් එක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. දැන් මෙතනින් වෙන්නේ මේ කමාන්ඩ් එකෙන් වෙන්නේ Emacs එක ඩවුන්ලෝඩ් වෙන එක. ඒතකොට ඔයගොල්ලන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනුව ඒක ටයිම් එක ඩිපෙන්ඩ් වෙනවා. දාලා එන්ටර් බන්න. එන්ටර් කරන් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන දැන් අපි සාමාන්‍ය graphical user interface වල වගේ නම් අර yes no ඒ වගේ buttons තියෙනවනේ ක්ලික් කරන්න. හැබැයි දැන් මෙතන terminal එකේ command line interface එකෙන් යන හින්දා එහෙම buttons නෑ. type කරන්න තියෙන ඔක්කොම. ඒතකොට දැන් මෙතන continue කියලා question mark එකකුත් එක්ක option දීලා දෙනවා yn කියලා. සාමාන්‍ය y කියන්නේ yes, n කියන්නේ no. ඒතකොට දැන් අපිට මේක install කරනකොට අපි ඉස්සරහට යන්න yes තමයි දෙන්න ඕනේ. එතකොට නිකන් y කියලා type කරලා enter බලන්න. ඊට පස්සේ Emacs එක ඩවුන්ලෝඩ් වෙන ගන්නවා. දැන් මේ වගේ ලාවට සාමාන්‍ය කනෙක්ෂන් ස්පීඩ් එකත් එක්ක අනුව ටික වෙලාවක් තියන්න එයා ඩවුන්ලෝඩ් වෙයි හිමිට. හරි ඔයා එක මේව කරලා ඉවරනට පස්සේ මේ වගේ එක ඉන්ස්ටෝල් වෙලා ඉවරනට පස්සේ මේ වගේ තැනකින් ඇවිල්ලා නවතිනවා. ඊට පස්සේ අපිට ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ GCC. GCC ඉන්ස්ටෝල් කරගන්නත් අර කලින් වගේම ටර්මිනල් එක ඕපන් කරගෙන නැත්නම් ඔයාලා කලින් ටර්මිනල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ටයිප් කරන්න තියෙන්නේ sudo zipper install GCC. දාලා එන්ටර් බන්න ඊට පස්සේ sudo එකේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. කලින් වගේම පාස්වර්ඩ් එක ටයිප් කරන්න. Emacs එක ඉන්ස්ටෝල් වෙන්න ගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් දැන් මට විනාඩි 5ක් වගේ ගියා. ඒක ඔයගලන්ට වෙනස් වෙන්න පුළුවන්. මොකද කනෙක්ෂන් එකත් එක තමයි ඒක බලපාන්නේ. අර Emacs එක ඉන්ස්ටෝල් කරනවා කලින් වගේ මෙතන y දීලා එන්ටර් බලන්න. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඒක ඩවුන්ලෝඩ් වෙනවා. හරි GCC එකට ගොඩක් කළා යන්න. GCC කියන්නේ චූටි ෆයිල් එකක්. Emacs එක තමයි පොඩ්ඩක් ලොකු ෆයිල් එකකට තියෙන්නේ. ඉන්ස්ටෝල් වෙලා ඉවරනන් පස්සේ දැන් හරි අපි Emacs එකත් ඉන්ස්ටෝල් කරා GCC දෙකම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. දැන් ඔයා බලන්න දෙකම වැඩ කරනවද කියලා. ඒ කියන්නේ Emacs එක රන් කරලා බලන්න. Emacs ඉන්ටර්ෆේස් එක වැඩ කරනවා. එහෙම නැත්නම් ඔයා ටර්මිනල් එක ටයිප් කරන්න Emacs double dash version කියලා ගැහුවයින් පස්සේ ඔයාගේ Emacs version එක එනවා. ඊට පස්සේ GCC එක ඉන්ස්ටෝල් කරලාද කියලා බලන්න. ඔයා ටයිප් කරන්න GCC double dash version කියලා ගැහුවයින් පස්සේ ඔයාට එන්න ඕනේ 15.11. මේ දෙක මේ විදිහට එනවා නම් ඔයා ඔක්කොම කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට සාමාන්‍ය විදිහට ප්‍රැක්ටිකල්ස් ලැබ් එකේ කරන ප්‍රැක්ටිකල්ස් ඔයාගේ ඩිවයිස් එකෙන් කරගෙන යන්න තියෙන්නේ. මොකක් හරි එරර් එකක් ආවොත් ජෙනරල් chat එකේ දාන්න අපි ඩිස්කස් කරමු.